අපි යනවා මේ ජෝගේ පැත්තට ජෝ. දැන් ඉතින් අයියා නැවත වතාවක් සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙනවා. එතනින් පස්සේ. ජෝ කියන තුෂාර ජෝ කියන පුද්ගලයා නැවත වතාවක් ආරාධනයකින් හෝ නැත්නම් ඔබටම කාලෙකදී හිතලා හෝ සම්බන්ධ වීමේ හැකියාවක් තියෙයිද නැවත වතාවක් කණ්ඩායම සංගීතයට? ආරාධනා තියෙනවා ගොඩක් ප්‍රශ්න. දැනටත් තියෙනවා. ඔව්. අයින් වුණා කියලා දැනගත්ත ගමන්ම. තියෙනවා නැත්නම් නෑ. කතා කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ හැමෝටම ඉතින් ආදරේ ඉතින් ලොකු සීන් එක කරන්නේ මෙන්න මේ මට දැන් බෑන්ඩ් ෆීල්ඩ් එක පොඩක් දුවා ගන්න අමාරුයි. ඒ ප්‍රශ්නත් මත තමයි සහර ෆ්ලෑෂ් බෑන්ඩ් එකනොත් ටික කාලයකට පොඩ්ඩක් අයින් වෙලා මේ ගමන යන්න හිතුවේ. සමහර අවස්ථාවල ඉතින් අපිට අඩුපාඩු වෙනවා ඇති. අපි තනියම වාහනයකින්දී පොඩක් පරක්ක වෙන්න පුළුවන්. ටක් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එහෙම වෙන අවස්ථාවල සමහරවිට ඇත්තටම මේ අපේ නායකතුමා ප්‍රදීප් අයියා පොඩ්ඩක් ස්ට්‍රෙස් එකේ ඉන්නේ. අර කාලෙත් එක්ක ඔවත් තිබුණා ඉදිරියලා පොඩි ප්‍රශ්න තිබුණා. ඒ හැමදේමත් එක්ක තමයි ඉතින් මං හිතන්නේ ඉතින් බෑන්ඩ් එකක් ගහගෙන ওই නීට් එකේ දුවන්න පුළුවන් කියලා. මොකද බර නිදහස් තිබ්බ හොඳම තැන මෙතනනේ. මොනවා ඒකාරේ. මම මොලේ දැන් මගේ නිදහස මම පුළුවන් තරම් තියාගත්තා විතරයි. අනිත් ඒවට කියලා පොඩක් රූල්ස් වල දුවන්න අමාරුයි. යම් කිසි කාලෙක ඉතින් බලමු. මෙහෙම ගිහිල්ලා බැරි මොනොත් ඉතින් කාලය වගේ කාලෙට ඉඳ තියලා වගේ වෙන්න බැරි නෑ. තාම එහෙම අදසක් දැන් රන්නේ. All right.